ඔයාලට කොහොමද? තාරුගේ කතා ලෝකයේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. කොළඹ අහස අඳුරු කරගෙන මහවැස්සක් කඩා වැටෙන්නට ඔන්න මෙන්න තිබියදී සාරණ්‍ය පුස්තකාල වීදුරුවෙන් ඉපිට බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. අහස කළු කරද්දී වීදුරු ජනේල් වල හුළං වදිද්දී දැනෙන ඒ සීතලට සාරණ්‍ය පුදුම ආසයි. ඇය අතේ තිබුණු පින්සල පැත්තකින් තිබ්බේ කැන්වසය දිහා තෘප්තිමත් බැල්මක් හෙළන ගමන්. සාරණ්‍යා ටවුන් ඉවර නැද්ද ළමයෝ පින්තූරේ? දැන් වෙලාව හවස් 5ක් පහු වෙලා. අද ලොකු වැස්සක් එන පාටයි. ඉක්මනට ගෙදර යන්න ලෑස්ති වෙන්න. පුස්තකාලේ පාලිකාව වුණු ජයලත් මිස්ගේ කටහඬින් සාරණ්‍ය ගැස්සිලා ගියා. ඇය hina වෙලා ඉක්මනට තමන්ගේ බඩු ටික ලෑස්ති කරගත්තා. සාරණ්‍ය කියන්නේ නිදහසට ආදරය කරන කෙල්ලෙක්. වයස අවුරුදු 24ක් වුණා. ඇගේ හිත තාම පුංචි ළමයෙක්ගේ වගේ. පවුලේ එකම දරුවා වෙච්ච හින්දා තාත්තා ඇව හැදුවේ මලක් වගේ පරිස්සම් කරලා. හැබැයි ඒ පරිස්සම ඇතුළේ තිබුණු හිරවීම සාරණ්‍යයට සමහර වෙලාවට හුස්ම ගන්න බැරි තරම් පීඩනයක් ගෙනාවා. අදවත් තාත්තා එක්ක කතා කරන්න ඕනේ ඉතාලිය යන එක ගැන. සාරණ්‍ය හිතෙන් මුමුණන්න ගත්තා. ඇගේ එකම හීනය වුණේ ඉතාලියට ගිහින් චිත්‍ර කලාව ගැන වැඩිදුර ඉගෙන ගන්න එක. ෆ්ලෝරන්ස් නුවර වීදිවල නිදහසේ ඇවිදින්න අලුත් ලෝකයක් දකින්න ඇය ආස කළා. මේ හීනයට තාත්තා කොහොමත් කැමති වෙන එකක් නෑ කියලා දන්නවනම් අද කොහොම හරි ඒ ගැන අහනවා කියලා හිතාගෙන සාරණ්‍ය කුඩෙත් ඉහළගෙන එළියට වැස්සා. මහවැස්ස පටන් ගත්තා. සාරණ්‍ය කුඩේට මුවා වෙලා පාරායනට දුවගෙන ආවේ තමන්ගේ කාර් එක පාක් කරලා තිබ්බ තැනට. ඒත් එක්කම වගේ කළු පාට ලොකු රේන්ජ් රෝවර් එකක් වේගෙන් ආවේ සාරණ්‍ය හිටපු තැනම තිබුණු වතුර වලක් උඩින් ගිය ඇගේ සුදු පාට ගවම පුරාම මඩු වතුර විසි කරමින්. ෂේ මොන මිනිස්සුද මන්දා පාරක යන්නවත් දන්නේ නැහැ. සාරණ්‍යයට කෑ ගැහුණා. ඒත් කාර් එක නතර කරේ නැහැ. ඒක ඊතලෙක් වගේ ඉස්සරහට ගියා. සල්ලි තිබ්බට මනුස්සකමක් ගෑවිලාවත් නැහැ. සාරණ්‍ය තමන්ගේ මඩ වුණු ගම දිහා බලලා දුකෙන් වගේ තනියම කියාගත්තා. නමුත් ඇය දැනගෙන හිටියේ නෑ ඒ ගිය වාහනේ ඇතුළේ හිටපු කෙනාගේ ඉරණම සහ තමන්ගේ ඉරණම තව පැය කිහිපයකින් එකම නූලක ගැට ගැසෙන බව. සර් අද මීටින් එක කැන්සල් කරන්නද? වැස්ස හොඳටම වැඩි. නෑ මම එනවා. තව විනාඩි 10කින් මම ඔතන. ශාක්‍ය සේනානායක දුරකථනයේ විසන්ධි කළේ කේන්තියෙන්. අවුරුදු 28ක් වෙද්දි රටේ ලොකුම ව්‍යාපාර ජාලයෙන් වුණු සෙන් හෝල්ඩින්ග්ස් එකේ CEO විදිහට ශාක්‍ය වැඩ බාරගත්තේ කැමැත්තකින් නෙවෙයි. එයාගේ සීයාගේ බල කිරීමට. ශාක්‍ය කියන්නේ hina වෙන්න අකමැති ජීවිතය කියන්නේ වැඩ විතරක් කියලා හිතාගෙන ඉන්න තරුණයෙක්. ඒ මොන hinaවක් දකින්න ලැබෙන්න හරිම අඩුයි. උස මහත කඩවසම් පෙරුණක් තිබුණත් ඔහුගේ ඇස්වල තිබුණ හිස් බව. ශාක්‍ය ආදරය කිසිසේත්ම විශ්වාස කළේ නැහැ. ඔහු විශ්වාස කළේ ගනුදෙනු විතරයි. ශාක්‍ය තමන්ගේ රේන්ජ් රෝවර් එකේ වීදුරුව පහත් කරලා එළිය බැලුවා. වැස්ස නිසා ට්‍රැෆික් එකේ හිර වෙලා. ඔහු ආයමත් ස්ට්‍රීම් වීල් එකට අතින් ගැහුවේ කේන්තියෙන් පිපිරෙමින්. සමාගම පහුගිය අවුරුදු ලොකු පාඩුවක් ලබලා තිබුණේ. මේ වෙලාවේ සීයා ඒ කියන්නේ සෙන් හෝල්ඩින්ග්ස් එකේ නිර්මාතෘ ඩැනියල් සේනානායක ශාක්‍යයට අමුතු යෝජනාවක් ගෙනල්ලා තිබුණා. ශාක්‍ය අපිට මේ ප්‍රශ්නෙත් ගොඩෙන්න නම් ජයසේකර ගෲප් එකේ සහාය ඕන. මම ජයසේකර මුදලාලිත් එක්ක කතා කළා. එයා කැමතියි අපිට උදව් කරන්න. හැබැයි ඒක කොන්දේසියක් උඩ. සීයා උදේ කියපු කතාව ශාක්‍යගේ කන ඇතුලේ තවමත් දෝංකාර දෙනවා. මොකද්ද කොන්දේසිය සීයේ? එයාගේ දුව සාරණ්‍ය ජයසේකර. එයාට ඕනේ එයාගේ දුවව උඹට බන්දලා දෙන්න. මේක බිස්නස් ඩීල් එකක් ශාක්‍ය. අපේ කම්පැනි එක බේරගන්න තියෙන එකම විදිහ මේක.
what? ඒක නම් කොහෙත්ම කරන්න බෑ සීයා. මම කොහොමද නොදන්න ගෑනු ළමයෙක්ව මැරි කරන්නේ? අනික මම මැරි කරන්න කිසිසේත් අදහසක් නෑ. ආයෙත් ඕක ගැන කතා කරන්න එපා, මං කැමති නෑ. අපි වෙන විදිහක් බලමු. එහෙනම් කම්පැනි එක වහලා දාන්න ලෑස්තිවියා. උඹේ අප්පච්චි කරපු මෝඩ වැඩ නිසා නැති වුණු මේ දේපල බේරගන්න මම උඹට දෙන අන්තිම අවස්ථාව මේක. හොඳට හිතලා තීරණයක් ගන්න ශාක්‍ය. සීයාගේ වචන ශාක්‍යගේ හිත පසාරු කරගෙන ගිහින් තිබුණා. ශාක්‍ය කවදාවත් කිසිම තැනක පරාජය වෙන්න කැමති නෑ. එයාට ඕන වුණේ කොහොම හරි මේ ගේම් එක දිනන්න. හරි, මම බඳින්නම්. හැබැයි ඒක ඩීල් එකක් විතරයි. අවසානයේ ශාක්‍ය තනියම මුහුණන්න ගත්තා. සාරණ්‍ය ගෙදරෙද්දි රෑ 7ක් පහුවෙලා. ඇය හිතුවා වගේම තාත්තා සාලේ පුටුවකට වෙලා බලන් හිටියා. ජයසේකර මුදලාලි කියන්නේ පරණ තාලේ හරිම තද ගති ගුණ තියෙන මිනිස්සෙක්. තමන්ගේ එකම දුව සාරණ්‍යයට ඔහු දැඩිසේ ආදරය කළත් එය නීති රීති ගොන්නක එකතුවක්ව තිබුණා. ඇයි තාත්තයද කලින් එන්න කිව්වේ? සාරණ්‍ය ඇඟ සෝදගෙන සාරයට ඇවිත් ඇහුවේ තාත්තගේ මුහුණ දිහා හොඳින් බලන ගමන්. එහි තිබුණ දැඩි කල්පනාකාරී බවක්. වාඩි වෙන්න දුව, මට ලොකු දෙයක් කතා කරන්න තියෙනවා. තාත්තගේ බැරෑරුම් මුහුණ දැක්කහම සාරණ්‍යගේ හිතට අහේතුකව බයක් දැනුණා. මම තීරණයක් ගත්තා දුව. මේක ඔයාගෙම හොඳට ගත්ත තීරණයක්. ඔයා ඉක්මනට කසාද බඳින්න ඕනේ. කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ඒ වදන් වලින් සාරණ්‍යයට හුස්ම ගන්නත් අමතක වුණා. මොකක්? තාත්තේ, මම තාම කසාදකට ලෑස්ති නෑ. අනික මට ඉතාලි යන්න ඕන. මගේ ස්කෝලර්ෂිප් එක. ඉතාලි ගමන් ඔක්කොම නතර කරන්න. මම වචනයක් දුන්න තමයි. ආයේ ඒකේ වෙනසක් නෑ. මම ඔයාව දෙන්න තීරණය කළේ ඩැනියල් සේනානායකගේ මුණුබුරාට, ශාක්‍ය සේනානායකට. ඒක ලොකු පවුලක්. ඔයාට සන්තෝෂෙන් ඉන්න පුළුවන්. ශාක්‍ය? මම එහෙම කෙනෙක්ව අඳුරන්නේවත් නෑ තාත්තේ. අනේ මට බැහැ. මට බැහැ නොදන්න කෙනෙක්ව බඳින්න. මං හැමදාමත් තාත්තට ඕන දේ කළානේ. ප්ලීස් තාත්තේ, මේ පාර නම් මට බල කරන්න එපා. සාරණ්‍ය ඉකිගසමින් තාත්තා ළඟ දන ගැහුවේ තමන් ගැනම උපන් අසීමිත අනුකම්පාවෙන්. ප්ලීස් තාත්තේ, අනේ මගේ හීන විනාශ කරන්න එපා. සාරණ්‍ය, මට හાર્ට් ඇටැක් එකක් හැදිලා මැරෙනවා බලන්න ඕන නම් ඔය කසාදට අකමැති වෙනවා. හෙට රැට ඒගොල්ලෝ එනවා ඔයාව බලන්න. ලෑස්ති වෙලා ඉන්නවා. මේ දේ වෙන්නම ඕනේ. ආයෙ මං නොකියුවයි කියන්න එපා. සාරණ්‍යගේ කඳුළු තම සතේකටවත් මායිම් නොකර තාත්තා කාමරයට යද්දි සාරණ්‍යයට මා හයියෙන් නිකි ගහලා ඇඬුණා. තමන්ගේ ජීවිතයේ තීරණ තමාගේ පුංචිමවත් කැමැත්තක් නැතුව තාත්තා අරගෙන ඉවරයි. ඇගේ ඉතාලි හීනය, නිදහස, ආදරය මේ ඔක්කොම එක මොහොතකින් අළු වෙලා ගියා. පසුදා රාත්‍රිය උදා වුණා. දවසම ඇඬු කතරින් සිටි සාරණ්‍ය හිටියේ ලා නිල් පාට ඔසරියක් ඇඳලා. අම්මයව ලෑස්ති කළේ හරියට බිල්ලට දෙන්න යන සතෙක්ව ලෑස්ති කරනවා වගේ. සාරණ්‍යගේ මුහුණේ කිසිම එළියක් තිබුණේ නැහැ. අනේ අම්මා ප්ලීස්, තාත්තට කියන්නකෝ. මට මේ මිනිස්සයා බඳින්න බෑ අම්මේ. මට ඉතාලි යන්න ඕනේ. හෝල්ලමේ වගේ සාරණ්‍ය කියාගෙන යද්දී අම්මා සාරණ්‍යගේ මුහුණට එබුණා. දුව, මේක ඔයාගේ හොඳට ගත්ත තීරණයක්. අනික තාත්තගේ හැටි ඔයා දන්නවනේ හොඳටම. එයා ඒ ගෙදරට පොරොන්දුවක් වෙලා ඉවරයි. දැන් ඒක කොහෙත්ම වෙනස් කරන්න බෑ. අඩුම තරමේ අම්මවත් තමන්ව තේරුම් නොගත් එක සාරණ්‍යයට ගෙනාවේ දැඩි වේදනාවක්. වාහනයක් ආවා. ගෙදර වලට ඉන්න සීලවතී ඇන්ටි දුවගෙන ඇවිත් කිව්වා. සුකෝපභෝගී වාහන දෙකක් ඇවිත් දයසේකර නිවස ඉදිරිපිට නතර කළා. එයින් ඉස්සෙල්ලාම බැස්සේ ඩැනියල් සේනානායක. ඊළඟට ශාක්‍ය.
කළු කලිසමට කළු පැහැයෙන් අධික කමිසයක් ඇඳසේ ශාක්‍ය සැබවින්ම දෙවරක් හැරී බලන තරම් කඩවසම්. ඒ මුහුණේ තිබුණේ පුදුම ගැඹුරු බවක්. ශාක්‍ය නිහඬව වටපිට බැලුවේ හරියට මේ තැන එයාට කිසිම වටිනාකමක් නෑ වගේ. අවසානයේ සාරණ්‍ය සාලේට ආවේ තේ බන්දේසියත් අරගෙන. ඇගේ අත් වෙවුලනවා. ඇයි බිම් බලාගෙනම ආවේ කාගේවත් මූණ බලන්න අකමැති නිසා. මේ ඉන්න මනමාලි. ජයසේකර මුදලාලි බොරු හිනාවක් දාගෙන කිව්වා. ශාක්‍ය එකවරක් සාරණ්‍ය දෙස බැලුවා. ඔහු දැක්කේ බයෙන් ගැහෙන හෙම්බත් වුණු පොඩි කෙල්ලෙක්ව. මෙයාද මගේ වයිෆ් වෙන්න යන්නේ. ශාක්‍ය යටිහිතෙන් තමන්ටම කියාගත්තේ සමච්චල් සිනාවක් එක්ක. සාරණ්‍ය තේ කල්ලන්න පුතාට තාත්තගේ හනින් සාරණ්‍යත් ඉගෙස්සුණා. සාරණ්‍ය ශාක්‍ය අතරට ගියේ වෙවුලමින්. ශාක්‍ය වදනක්වත් නොදොඩා තේ එක අතට ගන්න හදන මොහොතේ පළවෙනි වතාවට ඇය ඔළුව උස්සලා ශාක්‍ය දිහා බැලුවා. ශාක්‍යගේ ඇස් හරිම තියුණුයි. හරියට අයිස් වගේ සීතලයි. ඒ බැල්ම දරා ගන්න බැරුව සාරණ්‍යගේ අත වෙවුලලා ගියා. ට්‍රේ එක තදින් අල්ලා ගැනීමටවත් ඇයට හයියක් නොවද්දී තේ කෝප්පයක් ශාක්‍යගේ සපත්තුරට හැලෙන සාරණ්‍ය තව තවත් බියෙන් වෙවුලද්දී. "ඕ ගෝඩ්!" ශාක්‍ය කේන්තියෙන් නැගිටිද්දී සාරණ්‍යගේ අම්මා ඉක්මනින් ඒ අසලට ආවා. "සෝරි, මට සමා වෙන්න." සාරණ්‍ය යටිතොල හපාගෙන කඳුළු වවාගෙන කීවේ ශාක්‍යගේ කේන්තියෙන් පිරුණු වදන් බියෙන් සිටි ඇයව තව තවත් අපහසුවට පත් කළ නිසායි. "තමුන්ගේ ඇස් දෙක පේන්නේ නැද්ද?" වටපිටාවේ කවුද ඉන්නේ කියලාවත් නොසිතා ශාක්‍ය සැර කළේ මෙවැනි නොසලකිලිමත් වැඩ ඔහුට පෙන්වන්නට බැරි නිසා. "මේ වගේ කියාලස් කෙල්ලෙක්ද මම මැරි කරන්න ඕනේ සීයා?" මුළු සාලෙම නිශ්ශබ්ද වුණා. සාරණ්‍යයට දැනුනේ තමන්ව පොළව පලාගෙන යන්නා වගේ ලැජ්ජාවක්. මේ මිනිස්සයා වගේ හිතක් පපුවක් නැති මිනිහෙක්ටද තාත්තට මාව දෙන්න ඕනේ. ඩැනියල් සේනානායක උගුර පාදරා නිශ්ශබ්දතාවයේ බින්න. "පොඩි වැරදීමක්නේ ශාක්‍ය. කමක් නෑ. අපි වැඩේට බහිමු. ජයසේකර මහත්තයා, අපි ලබන මාසේ වෙඩින් එක ගමු. ඊට කලින් රෙජිස්ටර් කරන්න ඕන." සාරණ්‍ය එතනින් දුවගෙන ගියේ තවදුරටත් කඳුළු හිර කරගෙන ඉන්න බැරි නිසා. ඇය කාමරයට ගිහින් දොර වහගත්තා. කොට්ටේ බදාගෙන මහා හයියෙන් ඇඬුවා. මෙවන් ඉරණමක් තමන්ට ලබා දුන් දෛවයට සාප කරමි. මොහොතකින් කාමරයේ දොරට තට්ටු කරන හඬ ඇසෙද්දී ඇගේ කඳුළු අලුත් වුණා. "තාත්තේ ප්ලීස්, මට මගේ පාඩුවේ ඉන්න දෙන්න." "තාත්තා නෙවෙයි, මම ශාක්‍ය." ඒ වදනින් සාරණ්‍ය ගැස්සිලා ගියා. ඇය රත් වූ දැසින් සෙමින් දොර ඇරියා. ශාක්‍ය දොරකඩ හිටගෙන හිටියේ සාරණ්‍ය දිහාම බලමින්. ඔහුගේ උස නිසා දුර සම්පූර්ණයෙන්ම වැහිලා වගේ. "මට ඔයා එක්ක කතා කරන්න ඕන. තනියම." ශාක්‍යගේ කටහඬේ තිබුණ අනදෙන ස්වභාවයක්. "කියන්න." සාරණ්‍ය හඬා හෙම්බත් වූ හඬින් බිම් බලාගෙන කිව්වා. ශාක්‍ය කාමරය ඇතුළට ආවා. ඔහු වටපිට නොබලා කෙලින්ම සාරණ්‍ය දිහා බැලුවා. "අහගන්න සාරණ්‍ය, මේක මැරේජ් එකක් නෙවෙයි. මේක ඩීල් එකක්. මට මගේ කම්පැනි එක බේරගන්න ඕන. ඔයාගේ තාත්තට සල්ලි ඕන. ඒ නිසා අපි දෙන්න මේකට අත්සන් කරනවා." ශාක්‍ය සාක්කුවෙන් කොළ වගයක් ගත්තා. "මේක කොන්ට්‍රැක්ට් එකක්. අපි මැරි කරන්නේ අවුරුද්දකට විතරයි. ඒ අවුරුද්ද ඇතුළත මගේ පෞද්ගලික දේවල් වලට ඇඟිලි ගහන්න ඔයාට අයිතියක් නෑ. මම ඔයාගේ දේවල් වලට ඇඟිලි ගහන්නෙත් නෑ. අපි එක්ක ගෙදර ජීවත් වෙයි. හැබැයි නන්නාඳුනන දෙන්නෙක් වගේ. අවුරුද්දකින් අපි දික්කසාද වෙනවා. තේරුණාද?" සාරණ්‍යයට මේ අහන්නේ මොනවද කියලා හිතා ගන්න බැරි වුණා. මෙවැනි කසාදයක් ඇය කිසිසේත්ම අසා තිබුණේවත් නෑ. නමුත් එක් අතකින් ඇයට සතුටක් දැනුණා. මේ හිරගෙදරින් අවුරුද්දකින් නිදහස් වෙන්න පුළුවන් කියලා. ඒත් කෙල්ලෙක් විදියට ආදරය, විවාහය ගැන තිබූ ඇගේ අහිංසක සිහින සිහිවේ ඇයට ඉබේටම හේලුණා.
අවසානයේ ඇය හිස එසෙව්වා. කඳුළු මැද්දෙන් වුණත් ඇගේ ඇස්වල අමුතු එළියක් තිබුණා. හරි මිස්ටර් ශාක්‍ය, මම කැමතියි. හැබැයි මගෙත් කොන්දේසියක් තියෙනවා. ශාක්‍ය පුදුමයෙන් ඇය දිහා බැලුවා. මේ අහිංසක කෙල්ලට කොන්දේසි දාන්නත් පුළුවන්ද? මොකද්ද? මේ අවුරුද්ද ඉවරුණු ගමන් මාව ඉතාලිය යවන්න ඕනේ. මගේ චිත්‍ර ඉගෙන ගන්න මට යන්න ඕනේ. කැමතිද? රයන්ගේ මූණට සමච්චල් හිනාවක් නැගුණා. ඕකේ, මම පොරොන්දු වෙනවා. අවුරුද්දක් මගේ වයිෆ් විදියට රඟපාන්න. ඊට පස්සේ ඔයාට ඕන දිහාට යන්න. මම ටිකට් අරන් දෙන්නම්. ඔහු අත දිගු කළා. ඩීල්. සාරණ්‍ය මොහොතක් ඒ අත දිහා බලන් හිටියා. මේ අත තමයි මගේ ජීවිතේ ඊළඟ අවුරුද්ද පාලනය කරන්නේ. ඇය වෙවුලන දෑතින් ශාක්‍යගේ අත අල්ලගත්තා. ඒ ස්පර්ශයත් එක්කම අමුතු විදුලියක් දෙන්නගේ ඇඟවල හරහා ගියා වගේ දැනුණා. සංසාරේ කවදා හරි පුරුද්දක්ද? නැත්තම් මේ පටන් ගත්තේ දෛවයේ සරදමක්ද?